සුබ දවසක් වේවා කියලා ඔයාලා සියලු දෙනාම කොරටුව YouTube නාලිකාවට පිළිගන්නවා. වැටකොළු වගාව සම්බන්ධයෙන් මම අරගෙන එන තුන්වන වීඩියෝවත් එක්කයි ඔයාලා මේ විදියට එකතු වෙලා ඉන්නේ. මෙහි පළවන වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක බෙදාගත්තා කොහොමද බීජ සිටුවීමේ සිට දින 14ක් වෙනකන් මම වගාව කරගෙන ගියේ, කොහොමද කෘමිනාශක යෙදුවේ ඒ සම්බන්ධව. දෙවන වීඩියෝවෙන් මම ඔයාලත් එක්ක බෙදාගත්ත දින 14 සිට මගේ දෙවන මතුපිට පොහොර මුරේ යොදාගත් 30 වන දවස වෙනකන් මම වගාව කොහොමද පවත්වා ගත්තේ, මොනවද යොදපු කෘමිනාශක, මම මොනවද නඩත්තු කටයුතු කරේ, ඒ සියලු දෙයක්ම මම ඔයාලත් එක්ක බෙදාගත්තා. ඉතින් අදට මගේ වගාවට දින 50ක් ගත වෙනවා. අද තමයි මගේ තුන්වන අස්වනු මුරේ නෙලා ගන්න දවස. ඉතින් 30 වන දිනේ ඉඳන් අද දවස වෙනකන් මම කොහොමද මේකට කෘමිනාශක යොදාගත්තේ, මම මොනවද කරපු නඩත්තු කටයුතු මේ වැටකුළු වගාව සම්බන්ධව අරගෙන යන අවසාන වීඩියෝ එක විදියට මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් මේ නාලිකාවට ඔයත් අලුත් කෙනෙක් නම් මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න මාව subscribe කරලා bell notification එකත් on කරගෙන මාත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරමින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මගේ පළවෙනි වීඩියෝ දෙක බලපු අය දන්නවා මම වගාවට අවසාන වතාවට කෘමිනාශකයක් යොදාගත්තේ දින 28ක් ගත වෙද්දී රේඩියන්ට් කියන කෘමිනාශකය. ඊට පස්සේ මම කල්පනා කරා ඇත්තටම කෘමිනාශක නැතුව මේ වගාව පවත්වගෙන යන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න. ඒ වගේම මේ ඉල්මැස්ස තමයි අපිට හානි කරන්න මේ වැටකුළු කරල් වලට. ඉල්මැස්සටත් තෙල් ගහන්න නැතිව විනිවිද පෙවෙන පොලිතීන් යොදාගෙන අපිට මේක කවර සකස් කරලා වගාවේ කරල් වලට දාගන්න මම එහෙම තමයි ප්ලෑන් කරගෙන හිටියේ. එහෙම දින 36ක් වගේ ගත වෙනකම් මම බැලුවා කොහොමද කියලා. කිසිම කෘමිනාශකයක් යොදාගත්තේ නැහැ. ඇත්තටම යාළුවනේ මේ වගාව කරන්න බෑ කෘමිනාශක නැතුව. මොකද මම මේ කෘමිනාශක යෙදුවේ නැතුව ගත වෙච්ච දවස් 8-9 වගේ කාලය ඇතුළත තුල සුදු මැස්ස මගේ වගාවේ ගොඩක් පැතිරලා හිටියා. වෛරස් එක ඔයාලට මතක ඇති පළවෙනි වීඩියෝ එකේ මම කිව්වා මගේ ගස් 2-3කට තියෙනවා මෙහෙම වෛරස් එක ඇවිල්ලා කියලා. ඒක ගස් 10කට 15කට වගේ පැතිරිලා ගියා. ඉක්මනට මේ කොළ කහ වුණා, දිලීර රෝග වගේ ආවා. ඊට පස්සේ මම තීරණය කළා ඇත්තටම මේක මෙහෙම කෘමිනාශක යොදා ගන්න තු කරන්න බෑ කියලා තීරණය කළා. මොකද මම මේක වියදම් කරපු මුදලත් අපරාධ වෙනවා. මම නැවත කෘමිනාශක යෙදීම ආරම්භ කළා. ඉතින් අලුතෙන් වගාවක් කරන කෙනෙකුට නම් මට කියන්න තියෙනවා ඔයාලා වාණිජව වගාව පවත්වාගෙන යනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම කෘමිනාශක යෙදීම කරන්න, ඒක නවත්තන්න එපා. නැත්නම් අපිට වගාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඇත්තටම බැරි වෙනවා. ඉතින් දැන් ඔයාලට බලන්න පුළුවන් මේ මගේ වගාව දැන් තියෙන විදිය. අද මම තුන්වෙන අස්වන මුරේ නෙලා ගද්දි මම ඊට පස්සේ නැවතත් 37 වන දිනේ ඉඳන් කෘමිනාශක කාලසටහන ක්‍රියාත්මක කළා. ඊට පස්සේ මට ඇත්තටම වගාව 80ක් විතරම නැවත හොඳ තත්ත්වයට ගන්න පුළුවන් වුණා. ඔයාලට මේ වීඩියෝ එකේ දකින්න විදියට හොඳයි. මම 37 වන දිනේදී වර්ටකෝ කියන කෘමිනාශකය මගේ වගාවට ස්ප්‍රේ කරා. මේ වර්ටකෝ කියන කෘමිනාශකය සුදු මැස්ස වගේ යුෂූරා බොන කෘමීන්ට වගේම පණුව, සලඹය, දලඹුවන්ටත් ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. මේ වැල්වල අග කොළ පොකුටු වෙලා වගේ හැදෙන්න මේ යුෂූරා බොන දලඹුවොත් හේතුවක් වෙනවා. ඒකෙන් හින්දා මම මේ වර්ටකෝ කියන කෘමිනාශකය දින 37න් යොදා ගත්තා. ඔයාලට මම කිව්වා වගේම මගේ වගාවට මේ වෙද්දි දිලීර රෝග ඇවිල්ලා තිබුණා. කොළ කහ වෙලා ඒ වගේමයි පොඩි කරල් කහ වෙලා ගිහිල්ලා තිබුණා, ඇඹරිලා ගිහිල්ලා තිබුණා. ඒක දිලීර රෝගයක් කියලා මට නිරීක්ෂණය වෙච්ච නිසා මම මැංගොසෙප් දිලීරනාශකය දින 40 දී යොදා ගත්තා. දින 43 දී මම ඇබමැක්ටින් එකක් යොදා ගත්තා. සෝරෝ කියන වෙළඳ නාමයෙන් තියෙන ඇබමැක්ටින් වර්ගය තමයි මම යොදා ගත්තේ. මම ඇබමැක්ටින් ස්ප්‍රේ කරද්දී ඒකට K44 පොටෑසියම් අධික දියර පොහොරත් යොදා ගත්තා. පසුව 45 වන දිනේදී නැවත මම ඩැක්නිල් කියන දිලීරනාශකය යොදා ගත්තා. ඊට පසුව 48 වන දිනේදී නැවත වර්ටකෝ කියන කෘමිනාශකය යොදා ගත්තා. ඇත්තටම 37 වන දිනේම මම වර්ටකෝ කියන කෘමිනාශකයෙන් පටන් ගත්තට පස්සේ මේ 48 වන දිනේ නැවත වර්ටකෝ කියන කෘමිනාශකය යොදා ගත්තා. ඒ අතරතුර මම කෘමිනාශක දිලීරනාශකය යොදාගෙන යද්දී හානියට පත් වෙලා තිබිච්ච මගේ වගාව 80%කටත් වඩා හොඳ තත්ත්වයකට ආවා. ඉතින් අද වගාවට දින 50ක් ගත වෙද්දී මගේ තුන්වන මුරය මම නෙලා ගන්නවා. ඉතින් මට දැනට පෙනෙන විදියට තව මුර 7ක් හෝ 8ක් මේ වගාවෙන් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. වගාවට දින 55ක් වගේ වෙද්දී මම නැවත තුන්වන මතුපිට පොහොර මුරයකුත් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගාවේ පළවන දිනේ ඉඳන්ම මට ආපු ප්‍රශ්නත් මම ඔයාලට කිහිපයක් කියන්නම්. මේ
මේක මැස්සක් විදියට නෙවෙයි මම යැව්වේ වැට ක්‍රමයට. ඇත්තටම මට හිතෙනවා දැනට මැස්සක් විදියට මේක ගහනවා නම් ගොඩක් සාර්ථක ඇති කියලා හිතෙනවා. මොකද මේ වැට ක්‍රමයට යද්දි මේ වැල් මගින් අංකුර බෙදිලා දුවන්න ගත්තම ඒවට යන්න ඉඩ මදි. අනිත් එක අපි ඒක නිතරම මොනවා හරි රෙදි කැබැල්ලකින් වගේ ගැට ගහලා මේ නූල් දිගට යන්න වැල පුහුණු කරන්න ඕන. අනිවාර්යයෙන් වැට ක්‍රමය කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. ඒ වගේමයි ඔයාලා ජල සම්පාදනය හරියටම කරන්න. වැටකුළු වගාව කරගෙන යද්දී ජල සම්පාදනය හොඳටම තියෙන්න ඕන කියලා මට පහුගිය ටිකේ අවබෝධ වුණා. මොකද මේ ද අපිට හැදෙන කරල් තියෙනවනේ ඒව ගොඩක් පොඩි කාලෙදිම කහ වෙලා යනවා. ඒ කියන්නේ මේ ඇලකට දරන්න පුළුවන් දෙන්න පුළුවන් පෝෂණය කරගන්න පුළුවන් කරල් ප්‍රමාණය තමයි මෙයා නිෂ්පාදනය කරන්නේ. අනිත් ඒවා ඇඹරිලා ගිහිල්ලා කහ වෙලා වැටිලා යනවා. ඉතින් අපි හරියට ජල සම්පාදනය කරනවා නම් ගොඩක් දුරට මේක අඩු කරගන්න පුළුවන්. දිලීර රෝගවලටත් මේ ප්‍රශ්නය එනවා. ඉතින් මම අර මුලින් යොදාගත්ත දිලීරනාශකත් එක්ක යොදාගත්තන් පස්සේ ඒක අවම වෙලා යනවා. අනිවාර්යයෙන්ම ජල සම්පාදනය ඔයාලා හරියටම කරන්න. අඩුම දින 3කට වතාවක්වත් හොඳට වල පෙඟෙන විදියට වතුර යොදා ගන්න. අනිත් ප්‍රධානම දේ තමයි ඔයාලා අතරමඟදී තෙල් නවත්තන්න එපා. කෘමිනාශක මම ඔයාලට මුලින්දම පැහැදිලි කරා. ඒ විදියට කෘමිනාශක කාලසටහනක් විදියට කෘමිනාශක ගහගෙන යන්න. පොළකොඩ වීම, පිපිඤ්ඤා විචිත්‍රපත්‍ර වෛරසය වගේ වෛරස පැතිරෙන්නේ මේ කෘමීන් ඉෂූරා බීමෙන්. ඒක වළක්වා ගන්න සුදු මැස්සා වගේ සත්තු නවත්ත ගන්න දිගටම තෙල් වාලා කාලසටහනක් විදිය ගහගෙන යන්න. ඒ වගේම පොඩි කාලේ මොනවා හරි නයිට්‍රජන් වැඩි දියර පොහොරක් යොදන්න. ඇල්බර්ට් සොලියුෂන් මම යොදාගත්තේ. ඔයාලා කැමති එකක් යොදා ගන්න. ඒ වගේමයි මල් පිපිලා පළවෙනි කරල් කීපේ එන්න ගද්දී ඔයාලා K44 වගේ පොටෑසියම් වැඩි දියර පොහොරකුත් යොදා ගන්න මතක තියාගන්න. ඒ වගේමයි මේ අවට භූමියත් ඉතාමත් පිරිසිදුව තබා ගන්න ඔයාලා වග බලා ගන්න. ඇත්තටම ගොඩක් මටත් අතපසු වෙච්ච දෙයක් තමයි මේ අවට තියෙන වල් පිරිසිදු කරගන්න අමාරු නම්. නමුත් මම ඒ කෘමිනාශක වලින් මේ කෘමි ගහනය පාලනය කරගෙන මගේ වගාව සාර්ථක කරගත්තා. ඔයාලා වගාවක් කරනවා නම් අනිවාර්යයෙන්ම මේ වල් පාලනය ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේමයි පොඩි කාලේදී වැල් පුහුණු කිරීම මම කලින් කිව්වා වගේ හොඳින් වැල් පුහුණු කරන්න. අපිට පොඩි නූල් කැබැල්ලක් රෙදි නූල් කැබැල්ලක් වගේ යොදාගෙන මේ වැල් අපි ඇදපු මේ හරහට ඇදපු නූල් වල යවන්න පුළුවන්. ගැට ගහලා වැල පුහුණු කරන්න පුළුවන්. ඉතින් මට අතපසු වෙච්ච කාරණා තියෙන්නත් පුළුවන්. ඔයාලට තවත් දැනගන්න තියෙන ප්‍රශ්නයක් මොනවා හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න කියලාත් ඉල්ලා සිටිනවා. මම හිතනවා ඔයාලට සැලකිය යුතු මට්ටමේ දැනුමක් ලැබුණ කියලා මේ වැටකොළු වගාව සම්බන්ධයෙන් මම අරන් ආපු පළවෙනි දෙවෙනි මේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මම නැවතත් ඔයාලට මතක් කරනවා ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් මේ වගාව සම්බන්ධව තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. සමහර විට එහෙම ප්‍රශ්න ගොඩක් ආවොත් මම ඒවට පිළිතුරු විදියටත් අරගෙන අලුත්ම තව වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මාත් එක්ක එකතු වෙලා හිටපු ඔබ සැමට බොහොම ස්තුතියි. නැවත වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.